ආයුබෝවන් සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ සියලු දෙනාටම මං අද කියලා දෙන්න යන්නේ දම්බලේ ලෙවලුවක් තෙල් දාලා ගොඩාක් රසවත් විදිහට ඉක්මනින්ම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලා භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙනකොට පොල් තෙල් හරියටම මේස හැඳි දෙකක් එකතු කරගන්න. පොල් තෙල් ටික හොඳට රත් වෙනකොට සෝදලා පිරිසිදු කරගත්ත පොඩිවට කපාගත්ත කරෝල හරි හාල් මෙස්ස හරි ඔයාලට කැමති විදිහට එකතු කරගන්න පුළුවන්. මම මේ වෙලාවේදී කරෝල තමයි එකතු කරගන්නේ. කරෝල ටික යාන්ත්‍රණයෙන් බැදිලා එනකොට කර වෙන්න දෙන්නේ නැතුව පොඩිවට කපාගත්ත දීලුණු ගෙඩි එකක් එකතු කරගන්න. අවුනිරිස් කරල් දෙකක් වගේ සෝදලා කපලා එකතු කරගන්න. මේ ඔක්කොම ටික ලස්සන පාටකට බැදිලා එනකොට සෝදලා පිරිසිදු කරගත්ත පොඩිවට කපාගත්ත දම්බල ටික එකතු කරගන්න. හොඳට කවලම් කරගන්න. දැන් මම මේකට කෑලි මිරිස් එකතු කරගන්නවා. කෑලි මිරිස් හරියටම තේ හැඳි එකක් එකතු කරගත්තා. කහ කුඩු තේ හැඳි කාලයි. ලුණු කුඩු රස අනුව අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම පොඩිවට කපාගත්ත තක්කාලි ගෙඩි එකක්. දැන් අපි මේ ටික ඔක්කොම හොඳට කවලම් කරගන්න. මම දැන් මේ වෙලාවේදී පිටිපිට හරියටම අනුකෝප්ප කාලක් එකතු කරනවා. දැන් අපි මේක හොඳට කවලම් කරලා මූලිය වහලා විනාඩි 5ක් විතර හොඳට තැම්බෙන්න දෙමු. අපි දැන් මූලිය වහලා විනාඩි 5ක් වගේ තම්බගමු. ඔන්න යාළුවනේ හරියට විනාඩි 5කට පස්සේ මේ බලන්න දම්බල එක හොඳට තැම්බිලා තියෙනවා. ඒ වගේම හරිම ලස්සන පාටක් දම්බලයකට ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේදී ඔයාලත් ලුණු රස බලලා උපෝක් කරගන්න. ලුණු මදි නම් ලුණු එකතු කරගන්න. මගේ යාළුවොත් මම මේ කිව්ව විදිහටම හදලා බලන්න. ගොඩාක් රසයි. ඒ වගේම හරිම ගුණයි. අලුතෙන් එකතුණු මගේ ආදරණීය යාළුවන්ට මතක් කරන්න කැමතියි. තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම තමයි ළඟම තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට මගේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට බලන්න share කරන්නත්, like කරන්නත්, comments කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මගේ යාළුවනේ නැවතත් අලුත් වීඩියෝ එකකින් අලුත් දවසකින් හමු වෙන තුරු මගේ යාළුවෝ සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා. ගිහින් එන්නම්.